මේ ආරෂ්ඨාංගික මාර්ගය තමයි ලෝකේ සැප ලැබෙන මාර්ගය කියලා දකින්න ඕනේ. එතකොට මේ ආරෂ්ඨාංගික මාර්ගයේ මුල්ම මාර්ගාංගය තමයි සම්මා දිට්ඨිය. එතකොට මේ සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිට්ඨිය හැටියට ගත්තොත් මොකද්ද දකින්නේ අපි? එරුවන් කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය නේද? බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය. බුදුරජාණන් වහන්සේගේ දේශනා කළ අවබෝධ කළ ධර්මය කෙරෙහි ඇති කරගන්නා වූ විශ්වාසය. ඒ ධර්මය තුල ජීවත් වෙන්නා වූ සංඝයා කෙරෙහි ඇති කරගන්න විශ්වාසය නේද? ඒ වගේම කර්මය කර්මඵල පිළිබඳ ඇති කරගන්න විශ්වාසය. පිනක් කළොත් ඒ කුසල් විපාක තියෙනවා, අකුසලයක් කළොත් ඒ අකුසල් විපාක තියෙනවා කියලා හඳුනා ගැනීම. අම්මා තාත්තා කියන ගුණයන් හඳුනා ගන්න එක නේද? එතකොට යමෙක් මෙන්න මේ ආකාරයෙන් අපි මරුණාට පස්සේ නැවත උපතක් තියෙනවායි කියලා දැනගන්න ඕනේ. මොකද අද ලෝකේ ඉන්න හුඟක් කෙනෙක් මැරෙනවායි කියන කාරණේ දන්නේ නැහැ. නේද? මැරෙනවා කියන කාරණේ දැනගෙන නෙමෙයි ජීවත් වෙන්නේ. මරණය කියන කාරණේට යා සූදානම් වෙන්නේ නැහැ. අපි මගුල් ගෙදරකට සූදානම් වෙනවා වගේ දවස් කීයකින් ඉඳන්ද අපි මගුල් ගෙදරකට යන සූදානම් වෙන්නේ නේද? ඇඳුම් මැදක නේ ඉස්කෝලේ යන්න උනත් ඊට ඉස්සෙල්ලා දවසේ සූදානම් වෙනවනේ. මේ දානයක් දෙන්න කිව්වොත් දවස් කීයකට ඉස්සෙල්ලා. නමුත් මේ කිසිම කෙනෙක් මරණය කියන කාරණේට සූදානම් වෙන්නේ නැහැ. ඇයි මරණය කියන කාරණේට යා සූදානම් වෙන්නේ නැත්තේ? ජීවත් වෙන්න කියන කැමැත්ත. එයා කැමති නෑ මැරෙයි කියලා දකින්න. නේද? එයා කැමති නෑ මම මැරෙයි කියලා දකින්න. ඒ නිසා එයා මරණයට සූදානම් වෙන්නේ නැහැ. තේරෙනවද? ඒතකොට මේ මරණයට සූදානම් වෙන්නේ නැති කෙනා හොඳේ තමන් මැරෙනවායි කියලා දැනෙන මොහොතට ආවට පස්සේ මොකද වෙන්නේ? කම්පා වෙනවා, ගැටෙනවා, සී මුලා වෙනවා. තේරෙනවද? සී මුලා වෙනවා. ලෝතර බුදුරජාණන් වහන්සේටත් මරණය කියන දේ උරුමයි. සාරිපුත්ත මහරහතන් වහන්සේටත් මරණය කියන දේ උරුමයි. නේද? එහෙනම් අපි කියන අයත් අපේ සංස්කාර අහවරුනාට පස්සේ මරණයට මෙතනදීපත් වෙන්න ඕනේ. නේද? නමුත් අපි මැරෙනවායි කියන කාරණේ නොහිතුවොත් මොකද සිද්ධ වෙන්නේ? අතන ගැටෙන්න සිද්ධ වෙනවා අපිට නේද? නේ? එතකොට කෙනෙක් යමෙක් මැරෙනවායි කියලා දැනගත්තට පස්සේ එයා මොකද කරන්නේ? ධර්මයේ තුල හැසිරෙනවා. කොහොමද මරණයට සූදානම් වෙන්නේ කියලා එයා හිතනවා. සිහි මොලා නොවි මරණයටපත් වෙන්නේ කොහොමද කියලා එයා හිතනවා. එයා බලනවා ලෝතුරා බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ කොහොමද සිහි මුලා නොවි මැරෙන්නේ කියලා. නේද? ධර්මයේ තුලම ඉන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා යමෙක් සිහි මුලා නොවි මැරෙන්න නම් එයා සීලයෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. තේරෙනවද? සීලයෙන් පරිපූර්ණ නොවූ කිසිම කෙනෙකුට සිහි මුලා නොවි මැරෙන්න බෑ. තේරෙනවද? සිහි මුලා නොවි මැරෙන්න බෑ. සීලයෙන් පරිපූර්ණ කෙනෙක් වෙන්න ඕනේ. එයා නිරතුරුවම සීලයක් ආරක්ෂා කරගත්ත කෙනෙක් වෙන්න ඕනේ. සීලයක් ආරක්ෂා කරගත්තා කියලා වැඩක් නැහැ. නිරතුරුවම මේ සීලය ආවර්ජනය කරන කෙනෙක් වෙන්න ඕනේ. තේරෙනවද? සීල සමාදන් වුණා කියලා වැඩක් නැහැ. අපි මේ සමාදන් වුණා වූ සීලයන් හැම දවසකම මෙනෙහි කරන්න ඕනේ, ආවර්ජනය කරන්න ඕනේ. තේරෙනවද? එතකොට මේ සීලයෙන් පරිපූර්ණ භාවයටපත් වෙද්දී තව මොකද තියෙන්නේ? දානයක් තියෙන්න ඕනේ. තේරෙනවද? දානය තමයි අපිට මැරෙන වෙලාවේ නිදහසේ S2 පියාගන්න පුළුවන් අවස්ථාව සලසලා දෙන්නේ. නේ? මොකද දානය නිසායි තෘෂ්ණාව නැති වෙන්නේ. දන් නොදෙන කෙනා තුළ මොකද්ද සකස් වෙන්නේ? තෘෂ්ණාව. තේරුණාද? ඒතකොට තෘෂ්ණාව සකස් වෙනවා කියන්නේ මොකක්ද? දුක සකස් වුණායි කියන කාරණේයි. මොකද දුක සකස් කරන්නේ තෘෂ්ණාව. තේරුණාද? ඒතකොට අපි දන් දීලා පුරුදු නොකළා නම් තේරුණාද? අපි දන් දීලා පුරුදු නොවුණා නම් අපි මැරෙන වෙලාවේ අපිට මොකද වෙන්නේ? අර නොදී රැස් කළා වූ දේවල් කෙරෙහි උපාදානය සකස් වෙනවා. තේරුණාද? එහෙනම් මේ ලෞකික සම්මාදිට්ඨිය තුල කෙනෙක් ගමන් කරනකොට එයා කුසල අකුසල් පිළිබඳ විශ්වාසය යාට තියෙනවා නම්, එයාට පින්පව් පිළිබඳ විශ්වාසය යාට තියෙනවා නම්, දානීය ආනිසංස ගැන විශ්වාසය යාට තියෙනවා නම්, සීලේ ආනිසංස ගැන යාට විශ්වාසය තියෙනවා නම්, ඒක සැපද්ද දුකද්ද?